හෙලෝ ගයිස්, ඉතින් ඔන්න අදත් පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔන්න අදත් ගෙනත් තියෙන්නේ තවත් අලුත් ප්ලේස් එකකින් කෑමක්. හරිද? මම මෙතනින් මම වැඩි කෑම කාලත් නැහැ, අරගෙන නැහැ. කිසිම රිවිව් එකක්වත් දීලා නැහැ මීට කලින් වීඩියෝස් වල. ඔන්න අද ගියා මේකේ තියෙන ප්ලේස් එක මම ඉස්සරහට ගියා වීඩියෝ එකේ අතරමැදදී කියන්න. ඔන්න අද ගෙනත් තියෙන්නේ මෙන්න මේ රෙස්ටුරන්ට් එකෙන් තමයි අද කෑමක් ගෙනාවේ. ඔයාලට පේනවා ඇති. මනුදිරා කියලා තමයි තියෙන්නේ. යටින් ගහලා දෙන ආසහිතේ කියලා. බලමු ඇත්තටම මේක මේ ආසහිතේද කියලා. අද මේ කෑම එක. මේක ඇවිල්ලා chicken set menu small එක. හරිද? අපි මේක අන්පැක් කරලා බලමු කොහොමද ඇතුලේ තියෙන්නේ කියලා. මම කලින් කිව්වා වගේ මේකේ මේ රෙස්ටුරන්ට් එකේ මම වැඩි කෑම ටේස්ට් කරලත් නැහැ. ඒක දිගහැරලා බලමු කොහොමද කියලා. පැකින් එහෙම අවුලක් නැහැ. ඉතින් ෂේප් ඉතින් සාමාන්‍ය normal එන හැම රෙස්ටුරන්ට් එකක වගේම තමයි. ඉතින් box එක තියෙනවා මේ වගේ small box එක. පෝෂන් එක සාමාන්‍යයෙන් එක්කෙනෙක්ට හරියන්න තියෙනවා. හරිද? ස්මෝල් පෝෂන් එක. මේක ඇවිල්ලා කීරි සම්බෙකෙන්ද ඔබ හදන්නේ. බාස්මති නෙමෙයි. ඉතින් මේක ඇවිල්ලා මේ ගුණේ රුපියල් 700යි. හරිද? ලාජ් එක තියනවා කිව්වා ලාජ් එක 1200යි කිව්වා. ඉතින් මං ඉතරනේ කන්නේ. ඉතින් ලාජ් එකෙන් යලා අපරාධ. මේකින්ද ගෙනාව ස්මෝල් එක. හරිද? ඔයගොල්ලෝ හරියට පේන්නේ නැද්ද දන්නේ කැමරාවට. මේ විදිහට තමයි තියෙන්නේ රයිස් එක. හරිද? වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel subscribe කරන්න ඕනේ. subscribe කරලා වීඩියෝ like එකක් දාන්න. share බාරකුත් දාන්න පුළුවන් නම් අපි මේක ටේස්ට් කරලා බලමු කොහොමද කියලා. ඉතින් guys මේකේ තියෙනවා crispy chicken මම හිතන්නේ crispy chicken මේ leg එකක් තියෙනවා. ඊට පස්සේ chili paste තියෙනවා, chopsy තියෙනවා. ඒ වගේම කංකුන් ඩෙවල් එකක් තියෙනවා. හරිද? කංකුන් ඩෙවල් එකක් තියෙනවා. මෙතන තියෙනවා mushroom ද කොහෙද? ඒ ටික තමයි තියෙන්නේ. එච්චරයි තියෙන්නේ. ඉතින් මේ රුපියල් 700 මම හිතන්නේ අවුලක් නැහැ. ෂේප් හරිද? ඒ කියන්නේ එක්කෙනෙක්ට ඇති වෙන්න හොඳට තියෙනවා. ඉතින් අපි මේ හැම එකකින්ම ටිකක් දාගෙන බලමු. චොප්සි නම් මම වැඩි ආස නැහැ. මෂ්රූම් ටිකකුයි. අපි චිකන් එකනුත් පොඩි කෑල්ලක් දාගමුකෝ. අපි නිකන් ඉස්සෙල්ලා පොඩ්ඩක් රයිස් එක ටිකක් කාලා බලමු කොහොමද කියලා. කියන්න අවුලක් නැහැ, වරදක් නැහැ, හොඳට තියෙනවා. සාමාන්‍ය රහත් තියෙනවා ඉතින්. අපි chili paste ටිකක් දාලා chicken ටිකක් එහෙම දාලා කලවම් කරලා කාලා බලමු. එතකොට නම් මා රහත් තියෙනවා. මේ කංකුන් ඩෙවල් එකේම පට් ඈ. ඒක මාර රහයි. කියන්න වරදක් එහෙම ලොකුවට නැහැ. හරිද? ප්‍රයිස් එකත් හොඳයි, රයිස් එකත් රහයි. චිකන් එකත් පොඩ්ඩක් ෆ්‍රෙෂ් ගතිය තියෙනවා. අවුලක් නැහැ. ඔක්කොම ගත්තොත් ඉතින් සාමාන්‍යයෙන් රුපියල් 700ට පාඩුවක් නැහැ. මට නම් පාඩුවක් නැහැ. ඉතින් මේක තියෙන ප්ලේස් එක ඇත්තරම මේක තියෙන මොරගාහේනේ. හරිද? මොරගාහේනේ හන්දිය ඉඳන් හොරණ පැත්තට යද්දි මීටර් 200 300ක් ඉතින් ඉස්සරහට යද්දි වම් අත පැත්ත තමයි තියෙන්නේ. සෙඩ් එකක් තියෙනවා. සෙඩ් එකට එහා පැත්ත තමයි තියෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන් කලින් රෙස්ටුරන්ට් එකේ නම කිව්වා නේද? මට මතකත් නැහැ කිව්වද කියලා. මනුදිරා කියලා තමයි තියෙන්නේ. මනුදිරා මම හරියට දන්නේ නැහැ කියනව නම. ඉතින් කොහොම හරි ඒක තමයි නම.
ඉතින් ඔයගොල්ලොත් ගිහිල්ලා කාලා බලන්න අවුලක් නැහැ මම නම් ෂේප් කියලා කියන්නේ කියන්නේ මහ ලොකු රහකුත් නැහැ හරිද වාව් කියන තරම් මහ රහක් නැහැ සාමාන්‍යයෙන් රුපියල් 700ට පාඩුවක් නැහැ හරිද අපි තව ටිකක් ටෙස්ට් කරලා බලමු කොහොමද කියලා මම චොප්සි නම් එහෙම වැඩි කන්නේ අවුලක් නැහැ ඒකත් ටිකක් දාගෙන කාලා බලමු අපි චිකන් කෑල්ලකුත් දාගමු චිකන් ඉතින් හැන්දෙන් දාගන්න බෑනේ ඉතින් අතින් තමයි කල්ලා දාගන්නේ හොඳට අනාගෙන තමයි කන්න ඕනේ ඒක දැන් ඔක්කොම හොඳ රහ එන්නේ චිලි පේස්ට් එකත් අවුලක් නැහැ ඒගොල්ලන්ගේ. අර පැන් රහ ගතියයි සැර ගතිය හොඳට තියෙනවා. මේ කංකුණ්ඩේ වල යන සුපිරිය. ඒක මාර රහක් තියෙනවා. ඉතින් guys ඔයගොල්ලොත් එතනින් ගිහිල්ලා කැමති නම් ටේස්ට් කරලා බලන්න කෑම ගොඩක් තියෙනවා මම දැන් කොත්තු එහෙමත් තියෙනවා ඔක්කොම ඉතින් කෑම වර්ග ගොඩක් තියෙනවා ඒගොල්ලන්ගේ ලොකු මෙනු එකක් මම දැක්කා තියෙනවා මේ රෙස්ටෝරන්ට් එකේ ඉතින් ඩයිනින් ඒරියාස් එහෙමත් තියෙනවා එතන ගිහලා කාලා එන්නත් පුළුවන් නැත්නම් ටේක් අවේ එහෙමත් තියෙනවා සම්පූර්ණයෙන්ම කෑම එක ගත්තොත් ඉතින් අවුලක් නැහැ රහත් ඉතින් අවුලක් නැහැ ෂේප් හරිද එහෙනම් තව මේ වගේ තව අලුත් වීඩියෝ එකක් හම්බෙමු ඉතින් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරන්න නැත්නම් නිවන subscribe කරලා වීඩියෝ like එකක් දාන්න මේ Facebook එකේ මාව follow ගන්න කුමාර් food show කියලා ගන්න Facebook එකේ මම links දාලා දෙන්නම් පල්ලෙහෙන් description එකෙන් හරි පල්ලෙහෙන් comment එකක් දාලා pin කරලා තියන්න thank you අද වීඩියෝ එක බලුවට එහෙනම් අපි තව අලුත් වීඩියෝ එකක් හම්බෙමු ඔයගොල්ලෝ සුබ දවසක්